ඒකම ගෑස් මිල වැඩි කරනකොට මෙන්න දැන් විදුලි බිලත් වැඩි කරන්න හදනවායි. දැන් මේ විදුලි මණ්ඩලයේට මේ පාඩුවේ කී මිල වැඩි කර ආවා. ඊට පස්සේ මේ රටේ පාරිභෝගිකයෝ මාසේ යනකොට තමන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා ඩිස්කනෙක්ට් කරනවා බිල ගෙවුවොත් කියලා. එහෙම අනතුරු ළඟවලත් පාරිභෝගිකයෝ තමන්ගේ බිල ගෙවනවා නම් මේ සල්ලි කොහෙටද යන්නේ? මේක ඈලියට එනවා වගේ මේ වැඩේ. අපි මේ බිල ගෙවනවා මණ්ඩලය කියන පාඩුවිලු. ආයෙ වැඩි කරන්න ඕනලු. මොන මගුලද ඔක දෙන්නා එක්ක දීලා දාන්න නැත්නම් කියන්නේ දාන්න. මේ මෙහෙම මිල දැන් ගෑස් මිල මෙහෙන් වැඩි වෙනවා. මේ පැත්තේ විදුලි වැඩි වෙනවා. එතකොට මිනිස්සු කොහොමද මේ රටේ පාරිභෝගිකයා මේ ජන ජීවිතය හදගන්නේ තමන්ගේ හම්බක මුදලට? ඒ නිසා අපි මේ වෙලාවේ කියන නැවත නම් මේ මහජන අදහස් ගැනීම සඳහා මහජන පුතාකෝ මේ සභාව ලංකාව වටේ මේව තියලා ඒ මුදල් නාස්ති කරන්න එපා. ඒ මුදල් වලින් යන මුදලෙන් රුපියල් 2න් හරි මණ්ඩලේ මේ බිල අඩු කරන්න වැඩක් හදන්න. එහෙම නැතුව මහජන අදහස් ගත්තා කියලා ප්‍රායෝගික නැහැ. දැන් අපි මහජන අදහස් වල ගිහිල්ලා අපි කිව්වේ මොකද්ද? වහල උඩ තියෙන අපේ මේ වහලට සෝලර් හයි කරලා දෙන්න. හෝටලේට සෝලර් හයි කරා නම් අල්ලපු එකක් දුන්නා මේකක් දුන්නා ප්ලේට් එක අඩුවෙන් දෙන්න පුළුවන්. ඒව යන්නේ නැහැ. දැන් මගේ දෙපස වීදි ලාම්පු. දැන් ওই පාර්ලිමේන්තු පාරේ විතර මේ මෙතනක් දාලා තුනා වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන වලින් සූර්ය පැනල වලින් සූර්ය වලින් මේ හවස 6 වෙනකොට මේ මෙතන බල්බ් එක ගොන්නේනවා. ඒක ඇල්ල මේ කුඩු ගලවන් ගියේ කියලා. හරි. මේකේ එතකොට එහෙම දිහන් අපි යන්න ඕන මේ සෑම ප්‍රාදේශ සභා හැම ලයිට් කණුවකම බල්බ් එකක් දාන්න පුළුවන් නම් ඒ ලයිට් කණුවට පුළුවන් සෝලර් හයි කරන්න. එතන අපේ ස්විච් දාන්න ඕනෙත් නැහැ ඕෆ් කරන්න ඕනෙත් නැහැ මුකුත් නැහැ ප්‍රාසභාව බිල ගෙවන්න ඕනෙත් නැහැ. ඒවට යන්නේ නැතුව අපි මේ යෝජනා දුන්නා. අපි කෝ රාජ්‍ය ආයතනවල කාර්යාල සේවකයෝ උඩ තට්ටු ඉඳලා එක එක මිනිස්ටර් අවශ්‍ය විදිහට කඩේ යනවා 10000 වාරයක් අර ලිෆ්ට් එක උඩ පහළ. මොකෝ ඒක ඇල්ලතෙන් වැඩ කරනවද? නෑ හුලඟෙන් වැඩ කරනවද? නෑ විදුලිය ඕන. ඒතර ඒවා සීමා කරන රාජ්‍ය ආයතනවල කොයිතරම් සාහනයක් පාරිපද දෙනවද? අපි මොනේ මරණ කන්න හදන්නේ. පුදුමඩන්නේ මේක. ඒ නිසා අපි මහජන අදහස් ගන්න එක නම් අපරාධයක්. ඒ වැඩේ කරන්න එපා. මහජන අදහස් ඕන නම් ගන්න කියන්නේ දුරකථනයෙන් එහෙම නැත්නම් SMS මාර්ගයෙන් ඒ විදිහට අරගෙන මේකේ මහජන පෙදකම සවල් කියනවා ඕගොල්ලෝ අපි ආරක්ෂා කරන්නේ මේ සැරේ නම් මේ වැඩි කරන්න දෙන්න එපා. බල හැමදාම පාඩු නම් කියලා බල පාඩු වෙන ආකාරය පහුගිය දැන් බිල වැඩි කරා. ඒ බිලත් එක දැන් කිව්වා කවර් මේ මුදල කවර් කරනවා කියලා. දැන් අපිට කියලා ඒ ආකාර රට හෙලි කරබල්ලා. ඒ නිසා මේ වැඩේ කරන්න එපා කියලා මතක් කරනවා. අනිත් පැත්තෙන් අද අපි දැක්ක පුතක් අලුත් අවුරුද්දේ මේ වසරේ තුල මේ රටේ අලියතුන් 800 400 සමානයක් මිය ගිහිල්ලා කියලා. එතකොට ඉච්ඡර ප්‍රමාණයක් මිය යන නම් මේ රටේ වනජීවියක මේ ආණ්ඩු සහ මේ වන සත්ත්ව සම්බන්ධ පිළිවෙල සංවිධාන මේ සම්බන්ධ අවධානය ලක් කරන ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒ නිසා මේ වනජීවි මේකේ අධ්‍යක්ෂකවරයා මේ එතුමා සම්පූර්ණ මේකට වක් කියන්න ඕන. අපි එතුමාට කියනවා මේ අලියතුන් අපේ සම්පතක් මේ පරිසරය තුල වුන් අපිත් එක්ක ජීවත් වෙන්න ඕන. ඒ නිසා ඔයාලගේ වැඩ කටයුතු දැන් මේකද හොයා බලනකොට අධ්‍යක්ෂකවරයා අවුරුදු 5 තිස්සේ මේ ආණ්ඩුව හිටපු මහත්මයෙක් එක. ඒතකොට එතුමාගේ ක්‍රියාකලාපය නිසා නේද වැඩ බැරි නිසා නේද මේ විදියක් වෙන්නේ. මොකද පෙරහැර වලට අලිනෑ කියලා අර කියනවා නිලමේවරු. ඒතකොට මේ පැත්තෙන් මැරෙනවා. පරිසංවිධාන කිල්ල උද්ඝෝෂණ කරනවා. ප්‍රායෝගික වැඩක් වෙන්නේ නැහැ. ප්‍රායෝගික වැඩක් වෙන නම් ওই වනජීවි අධ්‍යක්ෂව සම්බන්ධවත් අවධානය ලක් කරන්න කියලා මේ අවස්ථාව මතක් කරනවා.